මෙරට තරුණ තරුණියන් සඳහා ඉරාකයේ නව රැකියා අවස්ථා. කෙරවලපිටිය ජාතියට තිළින වූ සාර්ථක විදුලි ව්‍යාපෘතියක්. අසත්‍ය ප්‍රචාරවලට හසු නොවන්නේයි ඇමති පාටලි රටටම කියයි. නිපුණතාව ඇති සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම්. ඇමති ඩලස්ගෙන් ප්‍රකාශයක්. ලෝකෙම අනතුරේ ග්‍රීන්ලන්තයේ අයිස් කඳු හදිසියේ දියවේ. ප්‍රථම නවදානයේ දේශීය පුවත් වෙත. කුමාරතුංග මුනිදාස ජන්ම සැමරුම් උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්කර්ෂවත්ව පැවැත්වින. 125 වන ජන්ම සැමරුම් උළෙල කුමාරතුංග මුනිදාස පිළිරුවට මල්දමක් පැළඳවීමෙන් ආරම්භ විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන. කුමාරතුංග මුනිදාස පදනමේ නිර්මාතෘ අහංගම මහින්ද ස්වාමීන් වහන්සේ මෙම සැමරුම් උළෙලේ මුලසුන හෙබ වූ අතර විශේෂ දේශනය ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සිදු කළේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය යන විෂය සඳහා දිවයිනින් වැඩිම ලකුණු ලබාගත් මේගමුව නිව්ස්ටඩ් බාලිකා මහාවිද්‍යාලයේ අයෝධ්‍යා රත්නායක ශිෂ්‍යාව සඳහා කුමාරතුංග මුනිදාස සිසුවරම ශිෂ්‍යත්වයේ පිරිනැමීමද මෙහිදී සිදුවිය. මෙම ශිෂ්‍යත්වයට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිරිනමන ඉතුරු මිතුරු ශිෂ්‍යත්වය හා තිලන ප්‍රධානය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු කෙරෙන. නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙල වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයේ යටතේ දක්ෂතම භාෂාව හා සාහිත්‍ය ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනමන්න කටයුතු යොදලා තියෙනවා කියන ටිකත් අපි මතක් කරනවා. ඒ වගේම අපි අද තිබෙන දරුවන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප ජනමාර ප්‍රතිවාන ධර්මතා පිළිබඳ හැඩගැස්වීම කෙරෙන පෙළපොත් වලට අතිරේකව කුමාරතුංග මුනිදාසයන්ගේ පතපොත දරුවන්ට කියවීම පාසල් මට්ටමේදී අනිවාර්ය කරන්නටත් ඒ ඔස්සේ පාසල තුලත් ආචාර්ය මණ්ඩල තුලත් මේ භාෂාවත් එතුමාගේ ගමන් මගත් පිළිබඳ විවිධ සංවාද සාකච්ඡා සම්මන්ත්‍රණ යනාදී පවත්වන්නටත් විධිවිධාන යොදලා තියෙනවා. මෙරට තරුණ තරුණියන් සඳහා ඉරාකයේ රැකියා අවස්ථා ඉහළ යයි. ප්‍රථම වතාවට ඉරාකයේ රැකියා අවස්ථා 200ක් මෙරට තරුණ තරුණියන්ට ලැබී තිබේ. ඇමරිකා ඩොලර් 1,40,000 සිට ලක්ෂ 5 දක්වා වාර්ෂික වැටුපක් ඔවුන්ට හිමිවන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. හෝටල් සහ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රවීණයින්ගෙන් සැදුම්ලාත් විශේෂඥ මණ්ඩලයක් මෙම තරුණ තරුණියන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ. ඉදිරියේදී ඉරාකයේ තවත් රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලංකාවට උදා වනු ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි. කෙරවලපිටිය යුදකනෝ බලාගාරයේ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 200 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනේ. පසුගිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවිය. මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහි නිලධාරීන් සමග සාකච්ඡාවකද නිරත වී තිබේ. ගෑස් ටර්බයින් 2 ආශ්‍රයෙන් මේ වනතෙක් ලැබුණු මෙගාවොට් 170ක ධාරිතාව 200 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනින. එමෙන්ම වසර 2014 වන විට යුගදනව් බලාගාරය ද්‍රව වායු මගින් ක්‍රියාත්මක කිරීමටද නියමිතය. ඉන්ධන නොමැති කමින් බලාගාරය ක්‍රියාත්මක නොවන බවට පැතිරෙන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාවේදී හෙළිවිය. විවිධ ආරංචි පැතිරී යනවා මේ බලාගාරය ඉන්ධන නැති නිසා නතර කරලා තියෙනවා කියලා එහෙම එකක් නැහැ. මේ බලාගාරය දැවිතෙල් වලින් දුවන්නත් පුළුවන්, ඒ වගේම ඩීසල් වලින් දුවන්නත් පුළුවන්, ඒ වගේම ගෑස් වලින් දුවන්නත් පුළුවන්. ඉතින් ඉන්ධන ප්‍රශ්නයක් මත නෙවෙයි බලාගාරයේ කටයුතු අඩපණ වෙලා තියෙන්නේ මේ ඇතිවෙච්ච කාර්මික දෝෂය නිසා. ඒ වගේම මේ බලාගාරයේ මේ දවස්වල වතුර නැති නිසා අතිශයින්ම වැදගත්. ඒ නිසා මේ බලාගාරයේ ඇතිවෙච්ච කාර්මික දෝෂය අපි දැන් වේගෙන් පියමන් කරගෙන යනවා. අපි 30 වෙනිදානකොට බලාගාරය ගේන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඇති වෙලා තියෙන අපහසුතාවය, විදුලි බලය සැපීමේ අපහසුතාවය මේ බලාගාරයත් සම්පූර්ණයෙන්ම පැමිණියාට පස්සේ විදුලි බල පද්ධතියට නිම වෙලා යනවා. නිපුණතාව ඇති සෑම ශ්‍රී ලාංකික දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම්. අමාත්‍ය ඩලස් අලාපිරම මහතා පවසයි. මෙරටේ සාම්ප්‍රදායික මාර්ගයෙන් බැහැර වෙලා ඕනෑම ශ්‍රී ලාංකීය දරුවෙක්ට උපාධියක් දක්වා ගමන් කිරීමේ මාවත අපි විවෘත කරා. A level වේවා, O level වේවා, Z score එක වේවා මේ හැම එකෙන්ම බැහැර වෙලා
නිපුණත්වය පදනම් කරගෙන ලෝකෙ දියුණු හැම රාජ්‍ය පද්ධතියම තමගේ රට ආශ්චර්ය කරා ගෙනහිලා තියෙන්නේ උසස් අධ්‍යාපන ක්‍රමේ විශ්වවිද්‍යාල පාර්ශ්වය විතරක් නෙමෙයි ඒ තෘතීය අධ්‍යාපන ක්‍රමේ කාර්මික අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවත් එකට එකතු කරගෙන මේ රටට කාර්මික අධ්‍යාපනය ගෙනාවේ 893 සුදු අග්‍රාජ්‍යවාදී ශත වර්ෂයක් බලාගෙන හිටියා අපේ රට කාර්මික අධ්‍යාපනයේ ඊළඟ පියවර තියන්න අද පළවෙනි වතාවට ඉතිහාසයේ නිපුණත්වය මත පදනම් කරගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රථම උපාධිය නෙමෙයි එන්නිකුත් 10 මට්ටම ආචාර්ය උපාධිය දක්වා යන්න පුළුවන් පරිසරය මේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා. හෝමාගම පිටිපන මාහිනවත්ත ප්‍රදේශයේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙය මෙරට ප්‍රථම හරිත විශ්වවිද්‍යාලයේ ලෙසද සැලකේ. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 6කි. අධීර 3ක් යටතේ ව්‍යාපෘතිය නිම කෙරේ. සිසුන් 15000ක් අධ්‍යාපනය ලැබීමට හැකිවන පරිදි විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම සැලැස්මයි. විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම ආරම්භ කිරීම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන යන මාතෘන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. රජරට නියකින් වී වගාව විනාශ වුවද වගාලීම් ව්‍යාපෘතිය හේතුවෙන් අතිරේක භෝග වගාවන් ආරක්ෂා කිරීමට හැකි වූ බව ගොවීහු පවසති. ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව ගොවීන්ගින් රජයට ප්‍රසාදය. විශාල ජල හිඟය නිසා අපේ විනාශ වුණා සෑහෙන අක්කර ගාණක් අපේ ගොවි සංවිධානය තුල ගොවියන්ගේ වගාවන් ඔක්කොම විනාශ වුණා. නමුත් වගාලින් කපා ගන්න ලොකු ආධාරයක් අපිට ලැබුණා. ඒ මුදලින් අපිට පුළුවන්කම ලැබුණා මේ වගාලින් මේ වගේ ඉදි කරලා අපේ මේ වගාවල් මේ මට්ටමින් බේරා ගන්න අපිට ලොකු හැකියාවක් ලැබුණා. වගාලින් ආරම්භ කිරීම සඳහා එක් ගොවියෙකුට රජයෙන් රුපියල් 10,000 බැගින් ලබා දී තිබේ. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය මෙහෙවයි. ඉදිරියේදී වගාලින් ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කරමින් ඕනෑම නියඟයකට මුහුණ දිය හැකි පරිදි අවශ්‍ය ලිං ප්‍රමාණය ඉදි කරන බව තලාව ගිරිගොල්ලේගම ගොවිබිම් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා කියා සිටියේය. රජරට නියගේ විනාශ වෙමින් පවතින වගා කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි වගාලින් 5000ක් සුද්ධ කරන්න ඒ වගේම කැණීම් කටයුතු කරමින් පවතිනවා. එම වගාලින් වලින් අද විශාල ප්‍රයෝජනයක් ගොවි ජනතාවට ඇති වෙලා තියෙනවා. විනාශ වෙන්න ගිය බඩේරුම් වගාව ඒ වගේම සෝයා කව්පි මුං ඇට වගේ අතිරේක භෝග වගාවන් විශාල ප්‍රමාණයක් අපිට ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා. ඒ අනුව ඉදිරියේදී මේ ගොවින්ගේ වගාලින් ටික ස්ථීර වගාලින් හැටියට බැඳලා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් වාහනේ පාලම් 210ක් පාලම් ඉදිකිරීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන 44කට අධික ණය ආධාර මුදලක් ලබා දීමට හොංකොං ෂා ෂැන්හයි බැංකුව එකගතාව පළ කර තිබේ. මීටර 6 සිට මීටර 30 දක්වා දිගින් යුත් මෙම පාලම් ස්ථීර ජල මූලාශ්‍ර හරහා ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති ග්‍රාමීය හා වතුකරය සඳහාද පාලම් ලබා දීමට සැලසුම් කර තිබේ. ප්‍රවාහන පහසුකම් නොමැතිකමින් හුදකලා විසිරෙන ජනතාවට මෙමකින් සහන සැලසේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රෙන්කින්, හොංකොං සහ ෂැන්හයි බැංකුව නියෝජනය කරමින් ශිරාන් සුරේස් කුරේ යන මහතුරු ණය ගිවිසුමට අත්සන් තැබූහ. යුද්ධයෙන් අතුරුදන් වූවන්ට හමුදාව මරණ සාතික නිකුත් කරන බවට එල්ලවන චෝදනා මුළුමනින්ම අසත්‍යයක්. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදන් වූ දෙමළ ජාතිකින්ට බලාත්කාරයෙන් හමුදාව මරණ සහතික ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට මාධ්‍ය මගින් පසුගියදා වාර්තා කර තිබින. ඒත් පවත්නා නීතිය අනුව රජයේ ක්‍රියාත්මක වන අතර ආරක්ෂක අංශ කිසිදු බලපෑමක් සිදු නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. අද දිවිනයගම විශේෂාංගයෙන් අප ඔබව දැනුවත් කරන්නේ අමුවිරිස් වගාව සිදු කරන ආකාරය පිළිබඳවයි. අපගේ ආහාර වේලට නිරන්තරයෙන් එකතු වන මිරිස් කෑම රුචිය වඩවන උත්තේජකයකි. වියලි මිරිස් මෙන්ම අමු මිරිස්ද ශරීර අභ්‍යන්තරයේ විෂ බීජ නැසීමේ හැකියාව සහිත රසායනික ශක්තියකින් යුක්තයි. මිරිස් සිටුවීමේදී මාස 3ක් පමණ වයස ඇති නිරෝගී තවාන් පැළ ලබා ගැනීම වඩාත් සුදුසුයි.
පැල දෙකක් අතර පරතරය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50ක් 60ක් වෙන විදිහට තමයි භූමිය සකසන්නේ. ගොම හා කොම්පෝස්ට් එකට එක අනුපාතයෙන් හා මතු පිටපස් එකක් වෙන විදිහට අනුපාතයකට සකස් කරගත්ත පොහොර මිශ්‍රණයක් අපි මේ වලවල් වලට දා ගන්නවා. පොහොර මිශ්‍රණයෙන් පුරවාගත් වලවල් තුල පැල සිටුවා සෙවන සැපීමත් ජල සම්පාදනයත් අවශ්‍ය වේ. සිටුවා සති 2දී හෝ 3දී මූලික පොහොර මිශ්‍රණයක් පසට යෙදීමද අස්වැන්න වැඩි කර ගැනීමට හේතු වෙයි. මාස 2කමාරක 3ක කාලයේදී අස්වනු නෙලීම ආරම්භ කළ හැකියි. හොඳින් නඩත්තු කළ මිරිස් ගසකින් වරකට අමු මිරිස් ග්‍රෑම් 500කට ආසන්න අස්වැන්නක් ලබාගත හැකිය. දැන් විදෙස් පුවත්. අද උදෑසන විදෙස් පුවත් ගෙනෙන්නේ නජිත් මාතරගේ. ලෝකයේ සිදු වූ බොහෝ සිදුවීම් අද උදෑසන ඔබ වෙත ගෙනෙන්නටයි මේ සූදානම. ලෝකයේම අවධානමට ලක් කරමින් ග්‍රීන්ලන්තයේ අයිස් කඳු දියවීම ආරම්භයි. විද්‍යාඥයන් අපේක්ෂා කළ කාලයට පෙර මෙම අයිස් කඳු දියවීම පිළිබඳ පරිසරවේදීන්ගේ දැඩි අවධානය යොමු තිබේ. මේ පිළිබඳ පරීක්ෂණ කටයුතුද ආරම්භ කර ඇත. අවසන් වරට ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම සිදු ඇත්තේ 1889 වසරේදී. යලිත් වසර 150කින් මෙම අයිස් කඳු දියවී යා හැකි බවට විද්‍යාඥයන් ගණන් බලා තිබෙනවා. එහෙත් අදාළ කාලයේ සම්පූර්ණ වීමට පෙර තට්ටු වශයෙන් පිහිටා ඇති මෙම අයිස් කඳු දියවීම ප්‍රබල ගැටලුවක් වී ඇත. අයිස් කඳු දියවීමෙන් මුහුදු ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළයි. මේ අනුව රටවල් රැසකටම බලපෑම් එල්ල වී හැකි බව විද්‍යාඥයෝ පවසති. පසුගිය වසර 30 කාලය තුල අයිස් කඳු දියවීමේ ප්‍රතිශතය 55%ක අගයක් ගෙන තිබෙනවා. එහෙත් වර්තමානයේ අයිස් කඳු දියවීම 97%ක අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් ලෝකයේ අයිස් කඳු දියවීමේ ප්‍රතිශතය 40%ක අගයක තිබිය යුතු බව විද්‍යාඥයෝ පවසති. ඒ සමගින් විදෙස් පුවත් නිමවට පත් වෙනවා. ඒ පොතත් සමගින් අපගේ උදැසන පුවත් විකාශය මින් නිමවට පත් වෙන උදැසන 8ට යලිත් හමුවෙමු ෆෑන් පෑ පුවත් සමගින්. උදා වූ දවස ඔබ සැමට සුබ දවසක්. අයබෝවන්.